දන්නේ නැද්ද? මහසෝන උපන් විදිය දන්නේ නැද්ද? උඹලා ඔළුව ගනහම් බන් දන්නේ නැත්තම් දන්නේ නැහැ කියලා හරි ඔළුව ගනපන් මට රියැක්ෂන් වලින් තේරෙනවා. හරිද? ආන් එහෙම. හරි. දන්නේ නැහැ. ඒකනේ උඹලට වීඩියෝ ඔන් කරන්න කියන්නේ. දන්නේ නැහනේ. ඕන් හැබැයි අහගෙන හිටියට කමන්නේ බය වෙන්න එපා. හරිද? පුතේ දුටුගැමුණු රජතුමාගේ කාලේ ඉඳලා තියෙනවා නන්දිමිත් ගෝඨයිම්බර කියලා යෝධයෙක්. මේ යෝධයාගේ ලක්ෂණය තමයි මු කොටයි. ගෝඨයිම්බර යෝධයා හරි ජව සම්පන්නයි හැබැයි කොටයි. මේ ගෝඨයිම්බරගේ බිරිඳට දවසක් මේ හිටියලු පුතේ ජයසේන කියලා හරි ජයසේන කියලා මිනිස්සෙක් හිටියලු. ටිකක් බලත්ත පිරිමියෙක්. ඔය මිනිහා අර මේ ගෝඨයිම්බරගේ බිරිඳට පොඩි විහිළුවක් කරලා ගෝඨයිම්බරට මල පැනලා ගෝඨයිම්බර ගිහිල්ලා ජයසේනත් එක්ක වලියක් දාගත්තා. ජයසේන කිව්වා තෝ දැනගනින් තෝ මට ලොකු මහා වැඩෙක් නෙවෙයි. තෝ මම මරලා දානවා. එතකොට ගෝඨයිම්බර් ගානේ යකම් ඵලයන් යකෝ යන්න පුළුවන් නම් ගහගන්න වරෙන් මම මගේ කකුලෙන් පයින් සුලැඟිල්ලෙන් ගහලා තෝගේ බෙල්ල කපන්නේ කියලා කිව්වා. හරිද? ඒ වගේ නිකන් මේක ගියාලු කොහොම හරි සංවාදයක් ගිහිල්ලා කොහොම හරි දෙන්න ගහගන්න සෙට් වුණාලු රිටිගල කියන වනාන්තරේ. හරිද රිටිගල කියන කැලේදී තමයි මේ දෙන්නගේ ෆයිට් එක යන්නේ. දැන් දෙන්නා ද්වන්ද සටනකට එළඹුණා දෙන්න ගහගත්තා කොහොම හරි ගෝඨයිම්බර ගහන පාපහරකින් ගෝඨයිම්බරගේ ඇත්තටම නියපොත්තක් වැදිලා අරුණගේ බෙල්ල මෙතනින් ගලවලා විසි වුණාලු. කාගේද? ජයසේනගේ. ජයසේන එතනම වැටුණා. එතකොට දැන් ගෝඨයිම්බර ගියාම ගියාලු ඊට පස්සේ ජයසේනව හොයාගෙන එයාගේ සහෝදරයෙක් වෙච්ච සෙනසුරු කියන කෙනා එනවලු. මේ සෙනසුරු ආවට පස්සේ මෙන්න ඉන්නවා. බැලුවාම බෙල්ල හොයාගන්න නෑ. හිස නැති මල කඳ. අපි ඒකට කියනවා කාවන්දේ කියලා. කාවන්දේ පමණයි තියෙන්නේ. බැලුවා අනේ තව ටිකක් වෙලා ඉන්න පුළුවන් නම් ජීවත් කරගන්න පුළුවන්. ඔළුව හොයාගත්තොත් හරි හැම තැනම ඔළුව හෙව්වා හම්බුන්නේ නෑ. ළඟ ආව වලහෙක් වලහට දෙකක් දීලා ඔළුව ගලවලා ගත්තා. වලහගේ ඔළුව හයි කරා පුතේ මෙන්න මේ ජයසේනට. හරිද? පනාවා. පනාවා. කලබලයට හැබැයි ඔළුව හයි කරේ දෙපැත්ත මාරු කරලා. ඒ කියන්නේ ඇස් තියෙන පිටපැත්තට. මහසෝනාගේ ස්වරූපය ඔන්න ඕකයි. මිනිස් ශරීරයක්ද වලසෙකුගේ ඔළුවක්ද සහිත යක්ෂයෙක් තමයි මහසෝනා කියලා කියන්නේ. හරිද? මේ කතාව කිව්වට පස්සේ ගොඩක් ළමයින්ට මහසෝනව රැයට හීනෙන් පේනවා කියලා මට මැසේජ් දාලා කිව්වා. අදත් ඔයාලට මේක පේනුනොත් මන් දන්නේ නූල් බඳින්න වෙයි. හරිද? රයිට්. බොරු අම්මා අර එකෙක් දුවනවා මේ මෙවරේ. හරි. රයිට්. ඔන්න පුතේ මේ බලන්නකෝ. ඔන්න කතාව. ඒ වගේ ලේඛනගත නොවූ ඉතිහාසය